ඉදිරි අවුරුදු 9දී සුපිරි ජීවිතයක් ගත කරන්න මම මොනවද කරන්න ඕන දේ? ඒසොත් දැන් අපි හිතනවානේ අපි දැන් කලින් කතා කරා වගේ මහන්සියලා වැඩ කරනවා ලක්ෂ 20ක් ඉතුරු කරන ලබන අවුරුදු ඔය එකිනෙකා ප්ලෑන් දානවානේ නෑ ඔයා විශ්වයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕන. ඒ විශ්වයේ නව චක්‍රයක් හැදෙනවා. ඒතර ඔයා අනන්ත සක්වලටම සෙත්පතන කෙනෙක් නම් ඔයාට විශ්වයේ සහ දෙවියන්ගේ ආශිර්වාද හම්බ වෙනවා. එතකොට මෛත්‍රී භාවනාව කරන අයට මේ අලුත් චක්‍රයේදී ඉහළ දේව ආශිර්වාදයක් ලැබෙනවා. මගෙන් කවුරු හරි හැවුවොත් ෆෙන්ෂි උගන්වනවා, අංක විද්‍යාව උගන්වනවා, දෙවිවරු ගැන උගන්වනවා, මන්ත්‍ර පුරුකාණ ඉගෙනනවා. හොඳම රහස මොකද්ද ලබන අවුරුද්දට කියලා? දෙවියනේ හොඳම රහස තමයි මෛත්‍රී භාවනාව කරන්නේ. ඒක තමයි මට දෙන්න පුළුවන් හොඳම උපදෙස්. අනන්ත සත්වයටම සෙත්පතන කෙනෙක් වෙන්න. ඒතර ඔයා හැමෝම Taman කියන හිතනකොට ඔයා අන්න හැම සියලු දෙනාටම සෙත්පතන කෙනා වෙනවා. ඒතර ඔයාට මේ අවුරුදු 9 ඔයාට එන ජීවිතයේ දුෂ්කරතා අපල ඒව ඔක්කොම වල රළු බව අඩු වෙලා ඔයාට පහසු ජීවිතයක් උදා වෙනවා සහ නව අවස්ථා උදා වෙනවා. ලියගන්න තරුවක් දාලා ඉදිරි වසර 9 චක්‍රයට හොඳම රහස මෛත්‍රී භාවනාව කරන්න. අපි නම් හැමදාම කරනවානේ මම දෙවිදින ගොඩ දෙනෙක් හැමදාම කරනවා. මම ඊයේ 3 සැරයක් කළා මෛත්‍රී භාවනාව. මම අනිවාර්යයෙන් එකක් කරනවා. හදිසි කරන්න බැරි නම් දෙකක් කරනවා. සමදවස් දින දෙක තුන කරනවා. ඒ අයට දේවාශිර්වාදේ ඔක්කොම වැඩියා. එහෙම නැත්නම් දැන් බලන්න දැන් ලබන අවුරුද්ද උදා වෙනකොට YouTube එකේ හරියට බොරු දේවල් යනවානේ. ඔන්න සමහරු 10 පහනක් පත්තු කරන්න, විශ්වයට ප්‍රාර්ථනාව දෙන්න, සමහරු 10 අරක කරන්න, කුරුඳු කැල පොට්ටේ යට තියාගන්න. හරි. ඔක්කොම සත පහකට වැඩක් නැති දේවල්. හරි. ඔක්කොම බොරු ඒගොල්ලෝ වීඩියෝස් එකන දැන් මම 11 දවස් සුබයි කියලා කිව්වනේ. 12 ආය දවස් විශ්වයේ නව දොරවල් විවර වෙනවලු. ඒ තනිකරම අනවශ්‍ය දේවල්. 11 දැක්කොත් හොඳයි. 11 වෙනිදා 11 කියලා හොඳක් වෙන්නේ. හරි. ඔයා අනන්ත සත්වයන්ට සෙත් කරන කෙනා වෙන්න ඕනේ. හැමෝම බලන්නේ මට මොනවද ලැබෙන්නේ දෙවියන්ගේ විශ්වයේ මට මොනවද? ඇයි දෙන්නේ විශ්වයට දාන කෙනෙක් වෙන්නකෝ. උසස් ප්‍රතිමතා වෙන්නකෝ. මම ඊයේ අමාවකදී කිව්වේ ඒකයි. හැමෝම දෙවියන්ගේ ඉල්ලන කෙනා වෙනවා. ඔයා දෙවියන්ට උදව් කරන කෙනා වෙන්නකෝ. මෛත්‍රී භාවනාව කරලා. දෙවියන්ගේ ඉහළ ඉලක්ක වලට. ඔයා උසස් කෙනා වෙන්න. ඇයි ඔයා ඉඳන් වෙන්නේ හැම වෙලෙම? ඉල්ලන කෙනා වෙන්න. ඔයා විශ්වයට දෙන කෙනා වෙන්න. උඩට යන්න. මා හම්බ වෙච්ච එකේ. ඔයා ඉහළින් හිතන්න. සපෝට් කරන කෙනාගේ ප්‍රබලත්වය වැඩි. ඔයා නැත්නම් අසරණ කෙනා හිඟන්නා විදියට යනවා. හරි එහෙනම් ඔයා උදව් කරන කෙනා වෙන්න. හරි? ඒක තමයි කියන්නේ අපි උඩ එනවා ලියාගත්තනේ. හරි. එතකොට දැන් මට ලැබිච්ච දැන් මට පෞද්ගලිකව ලැබිච්ච පද ඕක තමයි මෛත්‍රී භාවනාව කරන්න කියන එක විශ්වය ගැන අවබෝධයක් තියෙන ඕන කෙනෙක් දන්නවා. හරි? ඒක මම කියන්න ඕනෙත් නැහැ. හැබැයි මට දැන් පෞද්ගලිකව ලැබිච්ච පණිවිඩ තියෙනවා ලබන අවුරුද්ද. දෙවිවරුන්ගේ ලැබිච්ච පණිවිඩ මම දෙවියන්ගේ වැඩලින් ගොඩක් කරන්නේ. ඒතකොට දෙවියන්ගේ ලැබිච්ච පණිවිඩ වලත් මෛත්‍රී භාවනාව කියවෙනවා. ඝන දෙවියන්ගේ ලැබිච්ච පණිවිඩය තමයි ලබන අවුරුද්දට ඝන දෙවියෝ අපිට බාර දුන්න වැඩේ හොඳට කරන්න කියලා. මොකද ඝන දෙවියෝ අපිට බාර දුන්න වැඩේ 2017 දී කිව්වේ. ඉස්සර මගේ මෛත්‍රී ඉස්සර ඝන දෙවියන්ගේ වැඩමුළු වලට මම හෝල් එකේ කරනකොට ආපු අයට මතකයේදී 2017 තමයි අපි හීලින් දෙන එක සහ මෛත්‍රී භාවනාව පටන් ගත්තේ. 2017 තමයි ඝන දෙවියෝ පණිවිඩය දුන්නේ. දේව පූජා කර ඉඳලා හරියන්නේ නැහැ. දෙවි කෙනෙක් වගේ ජීවත් වෙන්න කියලා කිව්වා. මෛත්‍රී භාවනාව කරන්න හීලින් දෙන්න කියලා. මට ක්‍රිසි ටීචර් හම්බුනේ එංගලන්තේ ක්‍රිසි ටීචර් හම්බුනේ 2017 දී. එයා තමයි හීලින් දෙන විදිය කියලා දුන්නේ. මම එයාගෙන් හෙව්වා මම මේක ලංකාවට ගිහලා අනික් අයට කියලා දෙන්නද? ටීචර් අනේ කියලා දෙන්න. මේකේ මිනිස්සුන්ට හරිය හොඳක් වෙනවා කියලා. ඊට පස්සේ තමයි 2017 ජූනි වල මම මේ හීලින් වැඩමුළු සහ මෛත්‍රී භාවනාව කරේ. මුලින් කරේ 2017. හරි? මොකද ඔයගොල්ලෝ ආවත් ඒකනේ 2017. ඒක ඝන දෙවියෝ තමයි කරේ. ඒක ලියා ගන්න. අපි මේකට කියනවා දේවකාරී කියලා. දේවකාරී ඉදිරි වසර 9 අංකයක ලියා ගන්න. මෛත්‍රී භාවනාව කිරීම ඒක වරහන් ඇතුලේ සත්වලටම සෙත් පැතීම. සත්වලටම සෙත් පැතීම අංක 2
සෑම මෙහෙම ඉන්න හැකි සෑම අවස්ථාවකදීම හීලින් දීම. ඒක ලබන අවුරුද්දේ පුරාම මේ ඉදිරි අවුරුදු 9 පුරාම කරා. දෙවෙනි එක අපිට වැඩේ රාජකාරිය පැවරුවා, දේවකාරිය පැවරුවා කුබේර දෙවියන්. ඔය කුබේර පූජා පන්තිර ආවනම් ඔයා මේක දන්නවා. ඒ පූජා පන්තිර ආපුවා කියන්නේ මොනවද කුබේර දෙවියන් අපිට පවරුපු වැඩේ.